එකම දෙකපු නිසා. නිබන්ධනවල සමහර දරුවන් ලියන ඒවායි ගුරුවරු උගන්වන සමහර කොටස් වල දැන් අපිට වාසනාව ලැබිලා තියෙනවා ගුරුවරු කොහොමද විෂයන් උගන්වන්නේ කියලා බලා ගන්න. ඉස්සර අපි දන්නේ නැහැ නේ පන්ති කාමරයක් ඇතුළට ගියාට පස්සේ මොනව උගන්වනවද කියලා. දැන් ඉතින් මේගොල්ලෝ උගන්වන දේවල් ලියන දේවල් අපිට පේනවනේ. ඉතින් පෙරුණාම අපිට මොන හරි කියන්නත් හිතෙනවා. දැන් මම කතා කරන්නේ මෙන්න මේ වචනේ. මම මේක දැකපු එකක් මම මේක ලියාගත්තා මේ. ලියාගත්තේ මට මේක දැකපුවම බය හිතෙනවා. මුදල් විලම්භීත ගෙවුම් මාධ්‍යයකි. ඔන්න ඔහොම වචනයක් ලියන. විලම්භීත ගෙවුම් මාධ්‍යයක මම මේක පැහැදිලි කරන්න හිතුණා. මොකද හේතුව මේක ගොඩක් අය වරද්දන හින්දා. දරුවොත් එහෙම තමයි පාඩම් කරන්නේ. දැන් මේ විලම්භීත කියලා වචනයක් තියෙනවා තමයි සිංහල භාෂාවේ. හැබැයි මෙතන කියන්නේ ඒක නෙමෙයි. විලම්භිත කියලා කියන්නේ මොකද්ද? සිනාව උපදවන. එහෙම නැත්නම් විකාර රූපී වගේ අදහසක් නේ විලම්භීත කියලා කියන්නේ. විලම්භීත ඇඳුම් කියලා එහෙම අපි කියන්නේ. දැකපුවාම hina යනවා. ඒක ඇඳගෙන යන විදිය දැකපුවාම. විලම්භීත ඇඳුම්. විලම්භීත වීම. මේ ridiculous කියන එක. ඒක තමයි විලම්භීත කියලා කියන්නේ. ඒතර විලම්භීත කියන තේරුම වෙන එකක්. ඒක අපි භාවිතා කරන වෙන තේරුමකින්. මෙතන තියෙන වචනේ විලම්භිත. මෙන්න මේ වචනේ හරියට එන්න ඕනේ විලම්භිත. ඒතර මෙහෙමනේ කැඩෙන්නේ මේක වියන්න උපසර්ගයක් එනවා ලම්බි ඊට පස්සේ ත. එතකොට මේ විලම්භිත කියන වචනේ සිංහල භාෂාවේ භාවිතා කරන්නේ විලම්භිතනේ ඉංග්‍රීසි වචනේ කරේ deferred payment. ඒතර delayed until a later time නේ. කල්පසු කොට කරන ගෙවීම සඳහා මුදල් භාවිතා කරන්න පුළුවන් කියන එක නෙවෙයි විලම්භිත ගෙවුම් මාධ්‍යයක් කියලා කියන්නේ. ඒතර මුදල් විලම්භිත ගෙවුම් මාධ්‍යයකි. ඒක තේරෙම කල්පසු කොට කරන ගෙවීම කාර්යක්ෂමව පියවීම සඳහා මුදල් භාවිතා කළ හැක කියන එකට පාඩම් කරන්නේ. මේ වචනේ මට ගැටලුව තියෙන අනිත් ඒවා ප්‍රශ්නයක් නෑ. ඒතර මේ විලම්භිත කියන වචනය සිංහල භාෂාවේ භාවිතා වෙන විවිධ අවස්ථාවලදී කල්ගත වීම කියන අදහස පරක්කු වීම, පමා වීම, කල්ගත වීම ඔය සංගීතයේ වගේ තැන්වලත් ඕක පාවිච්චි කරන විලම්බ ලය කියන වචනේ පාවිච්චි කරනවනේ. එතකොට මේ දැන් මම ඒක උපුටනයන් දෙකක් ගත්තා. එකක් තමයි මේ තියෙන දම්පියාටුව ගැටපදේ ධර්ම ශ්‍රවණයට විලම්බ නොවිය යුතුයි. ධර්ම ශ්‍රවණයට විලම්බ නොවිය යුතුයි. ඒතර ඒක පස්සට දාන්න එපා, පහු කරන්න එපා, කල් යවන්න එපා කියන අදහසනේ ඒතකොට එතන කියන්නේ. ධර්ම ශ්‍රවණයට විලම්බ නොවිය යුතුයි. කල් දාන්න එපා කියන අදහස ඒකට අරන් තියෙනවා. තව එකක් තියෙනවා මේ ජාතක පොතකින් මම ගත්තේ අවිලම්බිතව තම කාර්යයන් ඉටු කරව රජතුමා කියන්නේ මේක. අවිලම්බිතව තම කාර්යයන් ඉටු කරව. අවිලම්බිතව. ඒ කියන්නේ කල් දාන්නේ නැතුව, පහු කරන්නේ නැතුව තමන්ගේ වැඩ හරියට කරගෙන යන්න කියන අදහසනේ එතකොට කියන්නේ. එතකොට මේ වචන වලින් පැහැදිලි වෙනවා වලට මේ විලම්බිත කියන වචනේ තමයි සිංහල භාෂාවේ නිවැරදි වෙන්නේ. භීත කතාවක් නෑ, මහ ප්‍රාණයක් නෑ. විලම්බිත ඒ කියන්නේ කල්පසු කොට තේරුව තමයි ඊතන්ට එන්න ඕනේ. ඒ නිසා මින් ඉදිරියට දරුවන් ලියනකොට සහ ගුරුවරුන් උගන්වනකොට මෙන්න මේ වචනේ භාවිතා කරන්න එපා. විලම්බිත කියන සිංහල වචනේ භාවිතා කරන්න. විලම්බීත කියන එකට වෙනම අර්ථයක් තියෙනවා.